ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නෙමෙයි රස්සාවක් හොයාගන්නේ කොහොමද කියන එක. මම සමහරවිට ඔයා යුනිවර්සිටි ගිහිල්ලා ඉවරුණාන් පස්සේ මම නැත්නම් ස්කෝලෙන් අවුට් වුණාන් පස්සේ එමත් නැත්නම් ඔයා එක රස්සාවක ඉඳලා තව රස්සාවකට ට්‍රාන්සිෂන් වෙන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද මම රස්සාවක් හොයාගන්නේ. මෙන්න මෙතනදී අපි ගොඩක් කරන වැරද්දක් තමයි ට්‍රැඩිෂනල් මෙතඩ් එකකට රස්සාවල් හොයාගන්න හදන එක. මම දන්නවා අද කාලේ කවුරුත් පත්තරෙන් රස්සාවල් හොයාගන්නේ නැහැ කියලා. හැබැයි සමහර අය තාම টপ ජොබ්ස් වගේ වෙබ්සයිට් වලට විතරක් හිර වෙලා ඉන්නවා රස්සාවක් හොයාගන්න. টপ ජොබ්ස් වගේ වෙබ්සයිට් වල රස්සාවල් තියෙනවා. ඒක කිසිම ගැටලුවක් නැහැ. හැබැයි මම ඔයාලට දැන් කියලා දෙන්න යන්නේ කොහොමද තව ක්‍රම තියෙනවා ඔයාට රස්සාවක් හොයාගන්න හොඳ විදිහකට ඔයාට මැච් වෙනම දෙයක් හොයාගන්න. පළවෙනි එක තමයි LinkedIn jobs කියන්නේ. ඔයාට LinkedIn account එකක් නැත්නම් අදම ගිහලා LinkedIn account එකක් හදාගන්න. LinkedIn account එකක් හදන විදිහ මම ඉස්සරහා වීඩියෝ එකකින් ගේන්නම්. එහෙමත් නැත්නම් ඔයාට YouTube videos ඕන තරම් තියෙනවා. LinkedIn account එකක් හදන්නේ කොහොමද කියලා උගන්වන්න. ඉතින් LinkedIn account එකක් හදාගෙන ඒකේ jobs කියලා category එකක් තියෙනවා. ඒ jobs කියන category එකට ගිහිල්ලා ඔයාට අවශ්‍ය field එක search කරලා බලන්න. එතකොට ඔයාට හොයාගන්න පුළුවන් jobs. දෙවෙනි එක තමයි Rooster jobs. Rooster jobs එකකින් මට මේ සල්ලි ගෙවන්නේ නැහැ මේ කියනකොට ඒ වුණාට Rooster jobs එකේ මම දැකලා තියෙනවා ඕන තරම් IT පැත්තේ jobs සහ ගොඩක් පැතිවල jobs මේ Rooster jobs වල තියෙනවා. Google එකේ ගහලා බලන්න Rooster jobs කියලා. එතකොට ඔයාට එනවා මේ Rooster jobs website එක. එතනින් ගිහිල්ලා ඔයාට හොයාගන්න පුළුවන් ඔයාගේ ෆීල්ඩ් එකට අදාළ ජොබ් එකක් සහ මේකේ සමහර ඒවල සැලරි ස්කේල් එක පවා සඳහන් වෙනවා. තුන්වෙනි සහ වැදගත්ම එක තමයි LinkedIn networking කියන එක. දැන් ඔයාලට මම පළවෙනි ස්ටෙප් එකේදී කිව්වා LinkedIn ප්‍රොෆයිල් එකක් හදාගන්න කියලා. එතකොට මේකෙදී ඔයාට කරන්න තියෙන්නේ ඔයා LinkedIn එකේ ඔයාගේ achievements ටික දාන එක, ඔයාගේ qualifications ටික දාන එක, ඔයාගේ experiences ටික දාන එක. සමහරවිට ඔයාට work experience නැතුව ඇති. ඔයා ග්‍රැජුවේට් කෙනෙක් ඊට පස්සේ ඔයා දැන් පළවෙනි වතාවට රස්සාවක් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා ස්කෝලෙන් අවුට් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ ස්කිල්ස් ටික දාන්න. දාලා හොඳ ප්‍රොෆයිල් එකක් බිල්ඩ් කරගන්න. ඊට පස්සේ ප්‍රොෆයිල් එකේ ඔයා එක එක ඔයාගේ ෆීල්ඩ් එකට අදාළ දේවල් පෝස්ට් කරන්න. ඒ පෝස්ට් කරගෙන යද්දී ඔයාට කනෙක්ෂන්ස් හම්බ වෙනවා. ඒ කියන්නේ එක එක්කෙනෙක් එක්ක ඔයාට කනෙක්ට් වෙන්න හම්බ වෙනවා. Facebook එකේ වගේ කනෙක්ට් වෙන්න හම්බ වෙනවා. එතකොට ඔයා හරි කෙනාව ටාගට් කරලා කනෙක්ට් කරොත් ඒ අයගේ අදාළ වෙන තව අයව ඔයාට සජෙස්ට් වෙනවා. එතකොට ඔයාට ඒකෙන් ගිහිල්ලා තව අයව ඔයාට කනෙක්ෂන් එකට ඇඩ් කරගන්න පුළුවන්. එහෙම ඇඩ් කරගත්තන් පස්සේ ඔයාට පුළුවන් ඒගොල්ලන්ට මැසේජ් එකක් දාලා ඔයාව ඉන්ට්‍රොඩියුස් කරලා දීලා ඔයාගේ සර්විසස් මෙන්න මේවයි කියලා වේකන්සිස් තියෙනවා නම් ඔයාට එතනින් හොයාගන්නත් හැකියාව තියෙනවා. අනිත් එක LinkedIn jobs වල තියෙන jobs වලට ඔයා දැක්කහම ඔයාට ඒක recruit කරන කෙනාට පවා ඔයාට මැසේජ් කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාට try කරන්න පුළුවන් මෙන්න මේ methods තුන රස්සාවක් හොයාගන්න traditional methods වලට ආයෙ යන්න ඕනේ නැහැ. ඔයාට මේ methods තුන use කරලා ඔයාට හොඳට ඔයාගේ ෆීල්ඩ් එකට ගැලපෙන ඔයාගේ ස්කිල්ස් වලට ගැලපෙන රස්සාවක් හොයාගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ගිහලා මේක try කරලා බලන්න. ඔයාට මේ වගේ tips තව බලන්න ඕන මේ account එක follow කරලා තියාගන්න. අපි ගොඩක් දේවල් jobs ගැන, job field එක ගැන, corporate world එක ගැන ගොඩක් videos දාන්න ඉන්නවා ඉස්සරහට. ඉතින් මේක follow කරලා තියාගන්න.